ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ඔක්තෝබර් මාස 4 වන සෙනසුරාදා දින දිනපතා භෝජනය. ජීවිතය සෙවීම. ක්‍රිස්තියානි විද්‍යාලයකට ගොස් බයිබල් අධ්‍යයනය කිරීම බ්‍රේට්ට ස්වභාවික පියවරක් විය. ඇත්ත වශයෙන්ම ඒ ඔහු තම මුළු ජීවිතයම එනම් නිවසේදී, පාසලේදී හා දේවස්ථානයේදීද යේසුස් වහන්සේව හඳුනන අය වටා සිටි නිසාය. ඔහු තම විද්‍යාල අධ්‍යාපන පවා ක්‍රිස්තියානි රාජකාරි සඳහා යොමු කරමින් සිටියේය. නමුත් වයස අවුරුදු 21දී ඔහු පැරණි ගම්මානයක තිබූ දේවස්ථානයක කුඩා පිරිසක් සමග වාඩි වී සිටි අතර එක යොහාන් පොතෙන් දේශනා කළ දේවගතිවරයාගේ දේශනාවට ඔහු සවන් දුන් පසු පුදුම සහගත සොයා ගැනීමක් කළේය. ඔහු දැනුම සහ ආගමේ අලංකාරත්වය මත යැපෙන බවත් යේසුස් වහන්සේ තුළ සැබවින්ම ගැලවීම ඔහු කිසිවිටකත් නොලැබූ බවත් ඔහුට වැටහුණි. එදින ක්‍රිස්තුස් වහන්සේගේ සංසුන් පණිවිඩය එනම් ඔබ මාව දන්නේ නැත යන පණිවිඩය සමග තමන්ගේ හදවතට තට්ටු කරනවා ඔහුට හැඟුණේය. යොහාන් අපොස්තලවරයාගේ පණිවිඩය පැහැදිලිය. එනම් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන සෑම දෙනම දෙවියන් වහන්සේගේ නිපද සිටිති. යොහාන් පවසන පරිදි අපි ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණි. උන්වහන්සේ ගැන දැනුමෙන් නොව, නමුත් ගැඹුරු අවංක ඇදහිල්ල එනම් උන්වහන්සේ කුරුසියේදී අප වෙනුවෙන් කළ දේ ගැන අපගේ විශ්වාසය පෙන්නුම් කිරීමෙන්ය. එදින බ්‍රේට් ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් ඔහුගේ ඇදහිල්ල තැබුවේය. අද යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගැලවීම ගැන බ්‍රේට්ගේ ගැඹුරු ආශාව රහසක් නොවේ. ඔහු ධර්මාසනයේ පිටුපස සිටි දේවගතිවරයෙකු එනම් මාගේ දේවගතිවරයා ලෙස දේශනා කරන සෑම අවස්ථාවකම එය ශබ්ද නගා පැහැදිලි ලෙස කියන්නේය. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුළ තිබේ. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත යනුවෙනි. යේසුස් වහන්සේ තුළ ජීවිතය සොයාගත් සියල්ලන්ට මෙය මොනතරම් සැනසිලිදායක සිහිගැන්වීමක්ද. දවසේ සිතුවිල්ල. ඔබේ ඇදහිල්ල පිළිබඳව කතාව කුමක්ද? ඔබට යේසුස් වහන්සේව අවශ්‍ය බව තේරුම් ගැනීමට ඔබව පෙළඹවූයේ කුමක්ද? යේසුස් වහන්සේ ගැලවීමේ ත්‍යාගය සහ ඔබ වහන්සේ කෙරෙහි ඇදහිල්ල මාහට පෙන්වා දුන්න අය වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි. අද දින කියවීම 1 යොහාන් 5 වන පරිච්ඡේදයේ පළමු පදයේ සිට 5 වන පදය දක්වා. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන සෑම දෙනම දෙවියන් වහන්සේගෙන් නිපද සිටිති. 1 යොහාන් 5 වන පරිච්ඡේදයේ පළමු වන පදය. බයිබලයේ වසරකින් කියවා නිම කිරීමට අද දින බයිබල් පද. යෙසායා 20 වන පරිච්ඡේදයේ සිට 22 වන පරිච්ඡේදය දක්වා සහ එපීස 6 වන පරිච්ඡේදය දක්වා. ආමේන්.